दिन बटे पूजा करे रंगा चरणना कुली सिलना तालट सिलवे नामते ಈ ಪದ ಸಿ ಪದ ತಾಳಟ ನಟನ ಮಮನ ಬೆಲ್ಲೆ ಪಾಯನ ಸಂದೇಶಿ ಕಲರೆ ಓಯ ವಗೆ ಅಯ್ಯೋ ಮೆಟ್ಟ හායි යාළුවෝ කොහමද ඔයාලා ඔක්කොටම සනීපෙන් ඉන්නවද සතුටින් ඉන්නවද ගොඩක් දවසින් එන්න බැරුණා අනිල් ඔයා බලන්න එන්න බැරුණා ගොඩක් දවසකින් වීඩියෝ කරන් එන්න බැරුණා අතරම ඒකට ඒ ගැන කනගාටු වෙනවා මොකද මම වැඩ ඒක නිසා මම හිතනවා ඔයා හොඳින් ඇති කියලා සතුටින් ඉන්නවා නම් එච්චරයි කිසිම කෙනෙක් කලබල වෙන්න එපා. මේ ඊයේ පෙරදා අනම්මන ලියලා ඉවර තිබ්බා හැමතැනම. ඒත් මං ඒවා ගණන් ගත්තේ නෑ. ඒ හින්දා මං හිතුණා මට වීඩියෝ දාන්න ඕනේ කියලා අනිල්ට අනිවාර්යෙන්. මේ අනිල්ට විරුද්ධව අනම්මන මං එකපාරක් කිව්වා කියන්න එපා. ඔයාලා කිසිම කෙනෙකුට කියන්න එපා, ලියන්න එපා. මෙහෙමයි අනිල්ගේ අතේ වරදක් නෑ. මමයි අනිල්ට ආදරේ කරේ. ඒ හින්දා අනිල්ට මින් පස්සේ මුකුත් කියන්න එපා ඔයාලා. මං ආදරේ කරපු එක මගේ කැමැත්ත ඒක. අනික මේ මං සල්ලි යවන එක අනිල්ට නතර කරලා නෑ මම මේ මාස දෙක තුනකට විතර නතර කරලා තියෙන ඊට පස්සේ මං ආපහු අර විදිහටම සල්ලි යවනවා අනිල්ට අනිවාර්යයෙන් එහෙනම් ඔයාලා කලබල වෙන්න එපා මොකුත් මට අනම්මන විරුද්ධව මට මේ ඊපර දෙවලා තිබ්බා දැන් තේරිලා ඉන්නේ කියලානේ තේරිලා ඉන්නේ මම පොඩි කාලේ ඉඳන් මට තේරිලා තියෙන හැමදේම අද කියන්නේ මේ ඒක නිසා අනිල්ට මන් දෙන දේවල් නතර කරන්නේ නැහැ අනිවාර්යෙන් දෙනවා. කවුද දන්නේ ඉතින් එහෙම කිව්වේ සමහරට පවුලේ වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, පිටායේ වෙන්න පුළුවන්, පවුලට ගෑවිච්චෙන් වෙන්න පුළුවන්. ඒවා මට අදාළ නැහැ. මොකද මගේ එන සිහිනේ කවුරුත් හිතේ තියාගෙන ඉන්න එපා. මට හිතුනොත් පමණයි මං එන්නේ. නැත්තම් මට මේ විදිහට මේ ගෙදර මේ විදිහට මැරෙනකල්ම ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා අනම්මනම් එවන්න එපා. කරුණාකරලා දැන්වත් ඔය දේවල් නතර කරා. මොකද ඔය කට්ටිය අනම්මනම් කිව්වා කියලා මම ඒ දේවල් නතර කරන්නේ අනිවාර්යෙන්. මම මේ විදිහේ මේ ගමනම තමයි යන්නේ. ඒ වගේම තමයි අනිල්ට කවුරුත් බඳින්න දෙන්නේ නැහැ මම. බැඳලා එකට ජීවත් වෙන්න දෙන්නේ නැහැ අනිල්ට. අනිවාර්යෙන්. එහෙම බැඳලා ජීවත් වෙනවා නම් මම දන්නවා අනිල්ට කරන්න ඕනේ දේ. ඒ කියන්නේ අනිල්ට මං දුන්න සියලුම දේ නැවත ආපහු ගන්නවා. ඒක අනිවාර්යෙන් මං කියනවා සමාජෙ මැදම. කවුරු හරි බැඳලා තිබුණොත් ඒ ගෑනිට තමයි ඒ කට්ට කණ්ඩුවේ. ඒක නිසා පුළුවන් තරම් මගේ අනිල්ගෙන් ඈත් වෙලා ඉන්න බලනවාලා. කොයි ගෑනිට හරි මං කියන්නේ. කසාද ගෑණි ඉඳන් නැහනේ. කසාද ගෑණි කියලා ඉන්නවනේ දැන් ගොඩක් කට්ටිය පෙනිලා. මං කසාද ගෑණි කියලා. අන්න ඒ අයට කියන්නේ. ඒ අය පරිසංගලෙන් ඉන්න මගේ අනිල්ගේ. ඒ අනිල්ගේ කරේලිලා දීග කණ්ඩ හම්බෙන්නේ මං නිකන් බලන් ඉන්නේ. මං අනිවාර්යෙන් නිකන් ඉන්නේ. අනිල් දීග කනවා නම් මං අනිවාර්යෙන් නිකන් බලන් ඉන්නේ. මට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒත් මං නිකන් අතාරින්නේ නැහැ. ඒක නිසා හොඳින් කියන්නේ අනිල්ට මං යවන සියල්ල නතර කරලා නැහැ. යවනවා අනිවාර්යෙන් යවනවා. මම මේ මාස දෙක තුනේ නතරලා තින්නේ මට පොඩි ප්‍රශ්නයක් නිසා. නැත්තම් මං මෙලකටත් යවලා පව දුකෙන් ඇත්තේ කරන්න දෙයක් නැහැ. අනිල්ට මම මැසේජ් එකක් දාලා තියෙන අනිල් බලලා තේරුම් ගත්තොත් දන්නේ නැහැ ඉතින් තේරුම් ගන්න ඇති. එහෙනම් මට කියන්න තියෙන්නේ මින් පස්සේ මට මොකුත්
ලියන්න කරන්න එවන්න එපා. විශේෂයෙන් මම දන්නේ මං හිතන්නේ පිට කට්ටියයි පවුලට ගෑවිච්ච උන් ටිකක් ඉන්නවනේ. අන්න එයාලයි. උන්ට කියන්නේ තොපේ දේවල් තොපි හදාන්න හිටපියව පවුල් වල දේවල් මගේ ජීවිතේට ඇඟිලි ගහන්න එපා මින් පස්සේ. ආයි මං කියන්නේ. එහෙම වුණොත් මං අර පරණ පුරුදු විදිහටම වීඩියෝ අරගෙන දවස් ගානම වීඩියෝ දානවා. ආයෙත් පරණ හැල මැදලා. ඒකට කැමති නැති මිනිස්සු සද්ද නැතුව නිහඬව හිටපියා. හොඳින් කිය. අනික මේ අනිල්ට මං ආදර කරා. අනිල්ට මං බඩුත් යවලා තියෙනවා. සල්ලිත් දීලා තියෙනවා. ඒ හින්දා මං අනිල්ට කසාද බඳින්න දෙන්නේ නැහැ කිසිම ගෑණියෙකුට. කසාද බැඳලා තිබුණොත් මං ඒ සියලුම දේ ආපහු ගන්නවා. ඇත්ත කියන්නේ මං. අනිල්ට මං කියලා තියෙන්නේ කිසිම ගෑණියෙක් කසාද බඳින්න එපා කියලා. බෑ කියලා. එහෙම කරලා තිබුණොත් ඒ කසාද බඳපු ගෑණිට මේ කට්ට අදින්න වෙනවා. ඒකට කැමති නම් බඳපල්ලා මට පෙන්නපල්ලා. මං නිකන් ඉන්නේ මං අතාරින්නෙත් නැහැ. මට කවුරු මොනවා කිව්වත් මං අතාරින්නෙත් නැහැ. මං හැබැයි නැවත දීග කණ්ඩ යන්නේ නැහැ. මතක තියාගන්න හොඳට. මගේ ජීවිතේ හදන්න දෙන්න එපා. දීග කණ්ඩ යන්නේ. ඔය නෑනලා කියන උන් ඉස්සෙල්ලා තොපේ ජීවිත හදාගනියා. මගේ ජීවිත හදන්න දෙන්න එපා. මගේ ජීවිතේ ඉවරනේ දැන්. මට කැමති දේ මං අනිවාර්යෙන් කරනවා. මං නිකන් ඉන්නේ. අනික මං කැමති දේ කරන එක කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. මොකද තොපි කවුරුත් මට කන්න බොන්න දෙන්නේ මම හොයාගෙන මගේ අත් දෙකෙන් හම්බ කරන් මං කන්නේ බොන්න. මං අඳින් මගේ සියලුම දේ කරගන්නේ මගේ දේව. මගේ දාඩිය මහන්සි. තොපෙන් අරගෙන නෙමෙයි. ඒක නිසා මගේ ජීවිතේට ඇලි ගහන්නත් පුළුවන් තරම් මගෙන් ඈත් වෙලා ඉන්න බලනවල. වචන නොලිය දැන්වත්. මොකද මං තොපි වගේ අපරාධ වැඩ කරලා නැහැ. පව්කාර වැඩ කරලා නැහැ. ඒක නිසා මේ ඉදිරියට අනිල්ට පව්කාර වැඩ කරන්න දෙන්නේ නැහැ. අනිගේ කරෙල්ලන්න දෙන්නේ නැහැ කිසිම ගෑණියෙක්. අනිල් මට වෛර බැන්දත් මං අනිල්ට කරන්න තියෙන දේ අනිවාර්යෙන් කරනවම තමයි. බාඳින්න නම් දෙන්නේ නැහැ. ඔහොම නෙමෙයි ලෝකෙම පෙරලගෙන ආවත් බාඳින්න දෙන්නේ නැහැ අනිල්ටම. අනිල් ඉන්න ඕනේ තනි. අනිල්ගේ ජීවිතේ හදන්න හරි ජීවිතේ ඉදිරි ගමන යන්න හරි අනිල්ට තනියෙන් ඉන්න වෙනවා. ළමයාත් එක්ක. ඒක නිසා ආය හොඳ පදවලින් කුණුහරුප ටිකක් අරගෙන එන්න කලින් ඔය අනම්මන කියන දේවල් නතර කරපියව කරනකල්. අනික මට කවුද කියන්නේ මම මේ බැඳලා ඉන්නේ කියලා? ඔව් මම බැඳලා ඉන්නේ. මං ඒක නෙන්නේ නැත්තේ ලංකාවට. බැඳලා ඉන්න නිසා එන්නේ නැත්තේ. ඉතින් තොපිට අමාරුද බැඳලා ඉන්න එක? ඒක මගේ කැමැත්ත. තොපිටද දෙන්නේ මටද දෙන්නේ? බැඳලා ඉන්නේ. අනික මේ බඳින්න නැතුව ඉන්න මොකද මම 50 පැනලා 60 පැනලා නෑ. හොට බිමෑරලා දින්නේ. නෑ මට තොපිට අඩිය හොඳට බැඳලා හිටිය හැකි. පෞල් ජීවිතයක් ආවේ හැකි තව. ඒක නිසා කියන්නේ උන් පරිස්සමෙන් හිටපියා. ඔය කියන්න මං ඒ දෙයම තමයි කරන්නේ. මං අර පව් කියා නිහඬව හිටියේ හරි නෑනේ. කතා කරන එක නිසා. ඒ වුණාට එහෙම නිහඬවල ඉන්නකොට තොපි එනවනේ මගේ ඔළුවට අත හොදන්න. අනම්මන කර අරගෙන. ඒකයි මේ දේවල් කියන්නේ. අනික තමයි අනිල්ට විරුද්ධ කිසිම කෙනෙක් කිසිම වචනයක් කියන්න එපා. ළමයින්ටත් මිනිහටත් පවුලේ උන්ටත් පිටේ උන්ටත් කිසිම කෙනෙකුට අයිතියක් නැහැ කිසිම වචනයක් කියන්න. ඒක අනිල්ගේ මගේ ජීවිතේ වෙච්ච දේවල් අනිලුයි මායි දන්නේ. තොපි කවුරුත් නෙමෙයි දන්නේ. තොපි කව වීඩියෝ තියෙනවද? ෆොටෝ තියෙනවද? සාක්ෂි තියෙනවද? ඉදිරිපත් කරා. මම මොකද කරේ අනිල් හම්බෙලා ගිහලා කියලා? නෑනේ. ඒක නිසා නොදන්න දේවල් වලට හොට දමාගෙන තමන්ගේ ජීවිත හදාගෙන සාධාරණ ජීවිත වෙනියම් ලංකාවේ උන් තමයි ඔක්කොම කරන්නේ ජීවිත විනාශ කරා. මින් පස්සේ ආයි කියන්නේ මං අනිල්ට කරන දේවල් හැබැයි නතර කරන්න යන්න එපා මගේ. ඒක මගේ කැමැත්ත. අනිල් ජීවත් වෙච්ච ඉතින් තොපිට මොකක්ද තියෙන රුද්දාව? අනිල්ට මං සල්ලි වල අනිල් ජීවිතේ ගැට ගහගත්ත තොපිට තියෙන අමාරුව මොකද්ද? යකෝ මං හම්බ කරලානේ යවන්නේ. ඒ සල්ලි ඒක මගේ කැමැත්තෙන් යවන්නේ. මං අපව ගන්න බලන්නේ මේව යවන්නේ. එයාට ජීවත් වෙන්න දෙන්න. ආයි කියන්නේ